ආදරය කියන අකුරු හතරේ ගැබ් වෙලා තියෙන්නේ උතුම් දෙයක්. ආදරය කියන දේ කිසි කෙනෙක් තව කෙනෙකුගේ ආදරය හෝ Tamanගේ ආදරය හෝ සෙල්ලමකට ගත යුතු, විනෝදයකට ගත යුතු, විහිළුවකට ලක් කළ යුතු දෙයක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ පින්වත්නි මේ මහා පොළොවට පවා කම්පා කරපු දෙයක්. ආදරය කියලා කියන්නේ සැබෑ ආදරය කියලා කියන්නේ අවංක ආදරය කියලා කියන්නේ සත්‍යක්‍රියා කරලා Tamanට එන අනතුරු බැහැර කරන්න පුළුවන් දෙයක්. ඒ තරම් උතුම් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. ඒතර අද මේ වර්තමානයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ උත්තරීතර වූ ආදරය යම් කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් කරවන්නා වූ ආදරය විනෝදයකට ගන්නවා. මේක මහා පාපයක්. මේක බරපතල වැරැද්දක්. මහා අකුසලයක්. මේන් පළවෙනිම අයහපත සිද්ධ වෙන්නේ කියලා Taman තමයි. Taman අනුන්ගේ ආදරය විහිළුවකට ගන්නවා කියලා කියන්නේ විනෝදයට එක එකනාට ආදරය කරනවා කියලා කියන්නේ පළවෙනි අයහපත වෙන්නේ Taman තමයි. විහිළුවට ආදරය කරලා විනෝදයට ආදරය කරලා Taman ඇත්තටම හැබෑවටම ආදරය කරන දවසක Tamanගේ අවංක සැබෑ ආදරය ලෝකයට විහිළුවක් කරනවා. දිට්ඨ ධම්ම වේදනීයවම ඔහුට හෝ ඇයට මේ ජීවිතයේදීම සැබෑ ආදරය පිළිගන්න තරම් කෙනෙක් මේ ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ. Tamanගේ ආදරය විහිළුවකට ලක් වෙනවා. සැබෑ ආදරයට හිමිකම් කියන්නේ ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විනෝදාස්වාදයට ආදරය කරමින් තරුණ තරුණියන් මුලා කරන අයට මේ සමාජයෙන් ලැබෙන්නේ බොහෝම පිළිකුල් හැඟීමක් තමයි සමාජයෙන් කෙරෙහි දක්වන්නේ. සමාජයේ පිළිගැනීමක් නැහැ. ඔවුන් කෙරෙහි විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ සමාජය තුළ. ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් සමාජයෙන් කොන් වෙනවා, විහිළුවට ලක් වෙනවා, හැලුවට ලක් වෙනවා. ඒකත් මේ විනෝදාස්වාදයට ආදරය කිරීම තවත් එක්තරා දුර්විපාකයක්. ඒ වගේම තමයි මේ විදිහට විනෝදයට ආදරය කරන අය අනිත් අයගේ වෛරයට, ක්‍රෝධයට බඳුන් වෙනවා. දැන් තමන්ව කවුරුත් කැමති නැන පිළිසා තමන්ගේ අවංක ආදරය විහිළුවට අරගෙන කාලයක් ගිහිල්ලා තමන්ව අතහරිනවට කිසිම තරුණියක්, කිසිම තරුණියක් කැමති නැහැ. යම් දවසක මේ විදිහට තමන්ගේ ආදරය විහිළුවට ලක් කරලා තමන්ව බැහැර කරපු දාට ඔහු ඇය තමන්ට ආදරය කරපු කෙනාට ඒ ආදරය කරපු හිතෙන්ම වෛර කරනවා, ක්‍රෝධ කරනවා. සසරේ වෛරක්කාරයන් හැටියට වෛර බැඳගෙන පසුපසින් යනවා. බොහෝ ආදීනව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ඒ විදිහට අපි තව කෙනෙකුගේ ආදරය සෙල්ලමකට ගත්තොත් Tamanට විතරක් නෙමෙයි ඒකම යහපත වෙන්නේ. Tamanගේ දෙමව්පියෝ, Tamanගේ පවුලේ ඥාති හිත මිතුරන් මේ හැමදෙනාම අවමානයට ලක් වෙනවා. ඔබේ දුව, ඔබේ පුතා මෙන්න මේ වගේ කෙනෙක්, සල්ලාල ජීවිතයක් ගත කරන කෙනෙක් කියන ඒ දෙමව්පියන්ට මහා දුකක් ඒ දරුවන් නිසා විඳින්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ඒ යම් කිසි කෙනෙක් විනෝදයට, විනෝදාස්වාදයට, සෙල්ලමට තව කෙනෙක් ආදරය කළොත්, හැබැයි එයා ආදරය කරන්නේ හැබෑවට, අවංකව. Taman විහිළුවට ආදරය කරාට එයා ඇත්තටම ආදරය කරන්නේ. එතකොට ඇගේ හෝ ඔහුගේ හෝ සැබෑ ආදරය Tamanගේ ඇස් පන අපිට ඒ සිහින මාලිගා කඩා වැටෙනකොට සමහර විට ඒ තරුණ දුව හෝ පුතා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ තරුණ දියණියකගේ හෝ පුතාගේ හෝ අනාගතේ විවාහ ජීවිතේ, අනාගත ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් ආදරයෙන් පරාජය වුණාට පස්සේ, තමන්ගේ ආදරය තව කෙනෙක් විනෝදයට ගත්තට පස්සේ ඒ තරුණයා හෝ තරුණිය තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න පෙළඹෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා තමන්ටත් අයහපත පිණිස පවතිනවා, අනුන්ටත් අයහපත පිණිස පවතිනවා. ඒ මෙලොව තියෙන විපාක. ඒ වගේම තමයි විනෝදයට ආදරය කරලා අනුන්ව සෙල්ලමට අරගෙන මේ විදිහට අනුන්ව රවට්ටන අයට කවදාවත් මරණින් මත්තේ සුගති ලෝකයක උපදින්න ලැබෙන්නේ